හරි දැන් මේකේ තියෙන්නේ දෙවෙනි මෙතඩ් එක elementary row operations. එතකොට ඒකේ තියෙනවා කොටස් දෙකක්. එක Gaussian elimination method එක අනිත් එක Gauss Jordan method එක. මම කලින් කිව්වා මේකේ මේ Gaussian elimination method එකේ triangle එකක් වයි මතක තියාගන්න කියලා. Gauss Jordan method එකේ ID ගන්නේ identical. එතකොට මේක ඉස්සල්ලාම අපිට කරන්න වෙන්නේ මේ Gaussian elimination method එක. ඒකේ ඇත්තටම extension එකක් වගේ තමයි මේක මේ Gauss Jordan method එක තියෙන්නේ. ඒ කියන්නේ මේක ටිකක් දුරක් කරන් ආවට පස්සේ අපිට මේකේ answer ගන්න පුළුවන් first method එකෙන්. ඒකම තව දුරටත් solve කරන් ගියාට පස්සේ තව විදිහකට answer ගන්න පුළුවන්. එතන මේ Gauss Jordan method එකෙන් වෙන්නේ. ඒතකොට ඇත්තටම ගත්තොත් මේකේ extension එකක් තමයි මේක. එහෙනම් ඉස්සල්ලාම පළවෙනි එක බලමු. Gaussian elimination method එක. එතකොට ඒකෙදි කරන්නේ අර කලින් විදිහටම කලින් equation තුනම තමයි මම ගන්නෙ. මේ ටික. අපි ගත්තේ මේ ඉතින් a plus b plus c equals 6 3a plus 3b plus 4c equals 20. ඒ equation තුනම තමයි මෙතනට අරගෙන තියෙන්නේ. අරක විදිහටම ඉස්සලාම coefficients ටික දාගන්නවා පොලිමට. හරිද? 1 3 2 1 3 1 1 4 3. අර මේ ටිකම තමයි දාගන්නේ. මේ සෙට් එක හැමෝම දාගන්න පළවෙනි එක. අරකේ අපි matrix දෙකක් මේ matrix තුනකට කැඩුවට මේක අපි එකක් ඇතුළේ තමයි කරන්නේ. ඒතොර අර විදිහට coefficients ටික ඉස්සෙල්ලාම දාගන්නවා. ඊට පස්සේ මෙහෙම ඉරක් ගහලා මේ equations ටිකේ අනිත් පැත්තේ තියෙන values ටික දානවා. 6 20 13. ඒ ටික කොහොම දාගන්නවා. ඒතොර දැන් මේක තමයි අපි ඉස්සරහට අරගෙන යන්නේ. හරි. දැන් මේ method එක කරන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් නිකන් මෙහෙම matrix එකක්. අපි හිතමු 2 1 බිංදුව 4 1 1 6 3 2 කියලා matrix එකක් තියෙනවා කියලා. මෙයාගේ මේ මොකද්ද principal diagonal එක තියෙනවනේ. මෙන්න මේක. මෙන්න මේකේ තියෙන values ටික අපි ඔක්කොම එක ඒව කරන්න ඕනේ. ඒතකොට දැන් මේක දැනටම මෙතන එක එකක් තියෙනවා. මෙන්න මේ දෙකේ එකක් කරන්න ඕනේ. මේ තියෙන දෙකේ එකක් කරන්න ඕනේ. ඊළඟට ඒ principal diagonal එකෙන් පල්ලෙහා තියෙන value elements ටික. يعني 4 6 3. මෙන්න මේවා ටික බිංදු කරන්න ඕනේ. හරිද? ආයෙ කිව්වා මෙතන තියෙන matrix එක. ඒකේ principal diagonal එකේ තියෙන values ටික ඔක්කොම එක ඒව කරන්න ඕනේ. හරිද? මෙතන දැන් මේක එකක් තියෙනවා, මෙතනත් දෙකක් තියෙනවා, මෙතන දෙක එකක් තියෙනවා. ඒවත් ඔක්කොම එක ඒව කරන්න ඕනේ. principal diagonal එකෙන් පල්ලෙහා තියෙන elements ටික ඔක්කොම බිංදුව කරන්න ඕනේ. එතකොට 4 6 3 කියන ඒවා තියෙන විදියක් නෑ. ඒවා බිංදුව කරන්න ඕනේ. එතකොට බිංදුව කරන ඒවා මෙන්න මේවා එක ඒව කරන ඒවා කරන්නේ row operations කියන method එකකින්. ඒකෙදි කරන්නේ බොහොම සරල වැඩක්. දැන් අපිට තියෙන matrix එක මේක. හරිද? ඒකේ ඔයා බලන්න මම ගත්තොත් මෙන්න මේක. මේ තුනේ ඉලක්කම ඍණ තුනක් දාලා අයින් කරන්න පුළුවන්. ඒතර තුනෙන් තුනක් අඩු කරොත් ඒක බිංදුවක් වෙනවා. හරිද? එහෙම නැත්නම් මුලින්ම පටන් ගත්තොත් මේකේ principal diagonal එක මෙන්න මේක. 1 3 3 කියන එක. ඒ කියන්නේ මේ තුනේ එකක් කරන්න ඕනේ. මේ තුනේ එකත් එකක් කරන්න ඕනේ. මෙතන එක තියෙනවා උලක් නැහැ. ඒතකොට ඒ ටිකේ කේවා හරිය ඒක වැඩේ හරියනවා. ඊළඟට මෙන්න මේ 3 2 1 කියන ඉලක්කම් ටික බිංදුව කරන්න ඕනේ. හරිද? ආයෙ කිව්වොත් principal diagonal එක මේක. එතකොට මෙතන එක එකක් තියෙනවා. මේ තුනේ එක එකක් කරන්න ඕනේ. මේ තුනේ එකක් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන තුන එකයි මේ දෙක එකයි මේ එකයි ඒව ටික බිංදු කරන්න ඕනේ. හරිද? ඒක කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ තියෙන ඉලක්කම් දෙක බිංදු දෙකක් කරගන්න. මේක කරන්න තියෙන ලේසි මෙතඩ් එක. නැත්තම් මේ row operations දදා ඉඳ තැකි සෑහෙන්න වෙලා කරන්න තියෙන ලේසි මෙතඩ් එක තමයි මේ දෙක ඉස්සෙල්ලාම බිංදුවක් කරගන්න. මෙයාවත් බිංදුව කරන්න, මෙයාවත් බිංදුව කරන්න. මොන matrix එක තිබ්බත් ඒකෙන් පටන් ගන්න. එතකොට මේ තුනේ එක අපිට ඍණ තුනක් තිබ්බනම් කියන්නේ තුනෙන් තුනක් අඩු කරොත් ඒක බිංදුව වෙනවා. ආයි මේකත් දෙකෙන් දෙකක් අඩු කරොත් ඒක බිංදුව වෙනවා. එතකොට ඔය ඍණ කරන්න ඕන ඉලක්කම් දෙක හදාගන්න මේවයි. මෙන්න මේ පළවෙනි row එක තියෙනවනේ. පළවෙනි row එක 3ෙන් වැඩි කරලා මේකෙන් අඩු කරොත් වැඩේ හරියනවනේ. 3 වරක් එක 3 වෙනවා. 3ෙන් 3ක් අඩු කරාම බිංදුව වෙනවා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. මම R2 කියන row එක දැන් මෙයාව තමයි මම අර හදන්න යන්නේ. මේක බිංදුව කරන්න යන්නේ. එතකොට R2 කියන එකට තමයි අපි row operation එක දාන්නේ. R2 එක කරන්නේ මෙයාගෙන් මේක 3ෙන් වැඩි කරලා එන උත්තරේ අඩු කරනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මේ තියෙන row එකෙන් මේක 3ෙන් වැඩි කරලා එන එක අඩු කරන්න ඕනේ. ඉතින් මම ඒක ලේසි ලියාගත්තා මෙහෙම. 1 3ෙන් වැඩි කරාම 3යි. මේක 3ෙන් වැඩි කරාම 3යි.
මේක 3න් වැඩි කරාම 3යි මේ 6 3න් වැඩි කරාම 18යි. දැන් ලේසියෙන් අඩු කරන්න තියෙන්නේ. එතකොට පළවෙනි රෝ එක මම මුකුත් කරන්නේ නැහැ. 1 1 1 1 6ම තමයි. දැන් මම කරන්නේ R2. ඒ කියන්නේ මේ රෝ එකෙන් මේක 3න් වැඩි කරලා එන උත්තරේ අඩු කරනවා. එහෙනම් 3යි මේක 3න් වැඩි කරලා එන උත්තරේ මේකනේ තියෙන්නේ. එතකොට මේ රෝ එකෙන් මේ රෝ එක අඩු කරා නම් මෙතන උත්තරේ එනවා. එහෙනම් 3න් 3ක් අඩු කරාම 0යි. 3න් 3ක් අඩු කරාම 0යි. 4න් 3ක් අඩු කරාම 1යි. 20න් 18ක් අඩු කරාම 2යි. අන්න පළවෙනි රෝ ඔපරේෂන් එක දැම්මා. දැන් ඔයාලට පේනවා ඇති මේක බිඳුව වෙලා. ඊළඟට ඒකම ඊළඟ එකත් කරත හැකියි. ඊළඟට මෙන්න මේ යට තියෙන තර්ඩ් රෝ එක. තර්ඩ් රෝ එකට අර විදිහටම කරත හැකියි. මේ පොලිම දෙකෙන් වැඩි කරගත්තා නම් ඒන උත්තරේ මේකෙන් අඩු කරා නම් දෙකෙන් දෙක වෙලා බිඳුව වෙලා යනවනේ. ඒකම තමයි මෙතනදී. R3 දැන් මෙතන තියෙන තර්ඩ් රෝ එක කියන එක. ඒකේ කරන්නේ R3 ගෙන් ෆස්ට් රෝ එක දෙකෙන් වැඩි කරලා යන උත්තරේ අඩු කරනවා. එහෙනම් අර විදිහට මම ලියා ගන්න ෆස්ට් රෝ එක දෙකෙන් වැඩි කරලා යන උත්තරේ දෙවරක් එක 2යි දෙවරක් එක 2යි දෙවරක් එක 2යි දෙවරක් එක 12යි. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මේ රෝ එකෙන් මෙතන තියෙන ආන්සර්ස් ටික අඩු කරලා දාන්න. 2 - 2 0 1 - 2 - 1 හරියට සයින්ස් දාන්න. 3 - 2 1 13 - 12 1. අන්න දැන් පළවෙනි එක ඉවරයි. දැන් පේනවා ඇති මෙතන බිංදු දෙකක් තියෙනවා. හරිද? හැබැයි මම කලින් කිව්වා මේ සෙට් එක මේකේව වෙන්න ඕනේ. මේ තුනම බිංදු වෙන්න ඕනේ. දැන් පළවෙනි ස්ටෙප් එක හරි. මේ දෙන්නවා බිංදුව කරගත්තා. හරිද? ඊළඟට එතනින් පස්සේ සාමාන්‍යයෙන් එක්කෝ ඩයගනල් එක එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාව බිංදුව කරලා එහෙම යන්නත් පුළුවන්. ඒක පේන විදිහකට ලේසි විදිහකට කරන්න. මම කරන්නේ ඩයගනල් එක හදාගන්න එක. හරිද? ඒ කියන්නේ මෙතන එකයි දැන් මෙතන බිංදුවනේ තියෙන බිංදුව වෙන්න බෑ නේද? එකක් වෙන්න බෑ. ඒ හින්දා මම ඊළඟට කරන්නේ මෙතන ඩයගනල් එක හදන එක. දැන් එතකොට දෙවනි ස්ටෙප් එකට යද්දී දැන් අපි පළවෙනි එකේදී රෝ ඔපරේෂන්ස් කරේ පළවෙනි රෝ එක පාවිච්චි කරලානේ. හරිද? ඒ දෙක අරගෙන බිංදු දෙකක් දාගත්තා. දෙවනි ස්ටෙප් එකේදී රෝ ඔපරේෂන්ස් දාද්දී පළවෙනි රෝ එක ගන්න එපා. ඇයි? හිතන්න දැන් අපි මේකයි එකතු කරලා දැන් මට ඕනේ මෙතන එකක් හදාගන්නනේ. මෙයයි එකතු කරොත් මෙතන එකක් හැදෙනවනේ. 0 + 1 1 වෙනවා. හැබැයි බලන්න මේ දෙක එකතු කරොත් ආයෙ දැන් 1.1 කියලා මෙතනත් දැන් අර බිංදුව කරපු එක එකක් වෙනවා. ඒ හින්දා මේ රෝ එක ආයෙ ගන්න එපා ඊළඟ ස්ටෙප් එකේදී. ඊළඟ ස්ටෙප් එකේදී අපි අර බිංදුව කරපු දෙක ගන්නයි. දැන් මේ දෙක මොනවා කරත් මෙතන බිංදුව එකතු කරා බිංදුව අඩු කරා මේක බිංදුව වෙලාම තියෙනවා මේ පැත්ත. අපි බැරි වෙලා හරි මේක ගත්තොත් මේ එක එක අර බිංදුව කරපු එකට ආයෙ ඉෆෙක්ට් වෙනවා. ඒ හින්දා ෆස්ට් රෝ එක ගන්න එපා. අපි මොකක් හරි කලින් ගත්ත රෝ එක ආයෙ ගන්න එපා. ඊළඟ දෙක තමයි ගන්න ඕනේ. එහෙනම් දැන් මම කරන්නේ මෙන්න මෙතන එකක් කරගන්න එක. දැන් මොකක් හරි එතන වැලියු එකක් ගන්න එක. ඉතින් මම කරන්නේ R2 එක සෙකන්ඩ් රෝ එකට ඒකට එකතු කරනවා R3 එක. R2 එකයි R3 එකයි මම එකතු කරනවා. එතකොට පළවෙනි රෝ එක දැන් වෙනසක් වෙන්නේ නැහැ. ඒක කලින් වගේම 1 1 1 6 ඒ ටික හැමම තියෙනවා. R2 එක කියන එකට R3 එක මම එකතු කරනවා. එතකොට 0 + 0 0 -1 + 0 -1 1 + 1 2 1 + 3 1 + 2 again 3 ආයෙ මම තර්ඩ් රෝ එක මුකුත් කරේ නෑ. තර්ඩ් රෝ එක හැමම තියෙනවා 0 -1 1 and 1. හරි. දැන් අර බිංදු දෙකේ හැමම තියෙනවා. අපි සෙකන්ඩ් රෝ ඔපරේෂන් එක දැම්මටත් පස්සේ ඒක හැමම තියෙනවා. මැද්දේ මෙතනට වැලියු එකක් ආවා. අනිත් ඒවා මුකුත් වෙනසක් උනේ නෑ. ඊළඟට මම කරන්නේ දැන් මෙතන මට ඍණ එක තිබිලා වැඩක් නැහැ නේ. මේක මට ධන එකනේ වෙන්න ඕනේ. එහෙම කරගත්තා නම් මගේ ඩයගනල් එක හරියනවනේ. ප්‍රින්සිපල් ඩයගනල් එක. මේක ධන එක කරා නම් මේ ටික ඔක්කොම තියෙන එකේව විතරයි. ඉතින් ඍණ එක අපිට ධන කරන්න පුළුවන් ආයෙ ඍණ වලින් වැඩි කරලා. මම සෙකන්ඩ් ඔපරේෂන් මේ සෙකන්ඩ් රෝ එක -1කින් වැඩි කරනවා. එතකොට ඍණ ධන වෙනවනේ. එහෙනම් ෆස්ට් රෝ එක මුකුත් වෙන්නේ නැහැ. ඒක 1 1 1 6 ම තමයි. සෙකන්ඩ් එක මම ඍණ එකකින් වැඩි කරනවා. එතකොට බිංදුව වැඩි කිරුවේ ඍණ එක කියන්නේ බිංදුවමයි. ඍණ එක වැඩි කිරීම ඍණ එක කියන්නේ ධන එකයි. ධන දෙක වැඩි කිරීම ඍණ කියන්නේ ඍණ 2යි. 3 වැඩි කිරීම ඍණ කියන්නේ ඍණ 3යි. තර්ඩ් රෝ එක වෙනසක් වෙන්නේ නැහැ. බිංදුව ඍණ 1 1 1. එහෙනම් තර්ඩ් ස්ටෙප් එකත් හරි. දැන් එතකොට බලන්න මේ තර්ඩ් එක කරාට පස්සේ ප්‍රින්සිපල් ඩයගනල් එක හරි. මෙතන බිංදුව දෙකත් හරි. තව එකම රික්වයර්මන්ට් එකයි තින්නේ. මෙන්න මෙයාව බිංදුව කරගන්න. මෙයාව බිංදුව කරගත්තා නම් අර කතන්දරේ හරියනවා. ප්‍රින්සිපල් ඩයගනල් එකත් එකයි යට තියෙන එලිමන්ට්ස් තුනම බිංදුවයි. ඉතින් ඒක ලේසියෙන්ම කරත හැකිද? මේකටත් කියන්න තියෙන්නේ දැන් අර මේ රෝ එක ගන්න එපා. ඒක ගත්ත ගමන් දැන් මෙයයි මේ එකතු කරා කියලා හිතන්නකෝ.
එතකොට එකයි ඍණ එක එකතු වෙලා මෙතන බිඳුව වෙනවා. ඒක හරි. හැබැයි ආයි මෙයාට මෙයා එකතු වෙලා මෙතන එක එකක් හදනවා 1.1 කියලා. එහෙනම් මේ රෝ එක දැන් ආයෙ ගන්න එපා. අර දෙකෙන් තමයි වැඩේ කරන්නේ. එහෙනම් මෙන්න මේ දෙක එකතු කරොත් එකයි ඍණ එකයි මෙතන බිඳුව වෙන හින්දා මම කරන්නේ third row එකට second row එක ආයෙ add කරනවා. එතකොට ඒක තමයි ලියලා තියෙන්නේ. third row එක R3 + R2 කියලා. first row එකේ වෙනසක් වෙන්නේ නැහැ. 1 1 1 6. second row එකත් වෙනසක් වෙන්නේ නැහැ. 0 1 -2 -3. and the last row I'm going to add the second one. එතකොට 0 + 0 0. -1 + 1 0. 1 -2 -1 1 -3 -2. අන්න දැන් අපේ වැඩේ හරි. හරිද? බිඳුව 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 ආයේ එක මෙන්න මෙතන උලක් වෙලා තියෙනවා. දැන් මෙතන ඔක්කොම ඒවා දැන් කලින් හැටියට හරි එක ඒවා තුනම තිබ්බා. හැබැයි දැන් මෙන්න මෙතන ආයේ ඍණ එකක් ඇවිල්ලා තියෙනවනේ. ඉතින් දැන් ආයේ මුකුත් රෝ ඔපරේෂන්ස් ආයේ මුකුත් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ ඍණ එක ධන කරන්න තියෙන්නේ. එහෙනම් ආයේ මේ රෝ එක විතරක් ඍණ එකකින් වැඩි කරා නම් කතන්දරේ හරියනවා. ඒක තමයි අන්තිම ලියලා තියෙන්නේ. R3 එක -R3 කරා නම් දැන් ඔක්කොම ටික කතන්දරේ හරියනවා. second row එක හරි දෙවෙනි first row එක හරි second row එක මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. third row එක විතරක් මම -1කින් වැඩි කරනවා. එතකොට 0 * -0 0 * -0 -1 * +1 වෙනවා. -2 * -2 වෙනවා. +2 +2 තියෙනවා. හරිද? අන්න දැන් එහෙනම් principal diagonal එකේව තියෙන්නේ අනිත් lower triangle එක ඔක්කොම බිඳුව එක තුනක් තියෙන්නේ. දැන් අන්න අපේ වැඩේ හරි. ඉතින් බලන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන පළවෙනිම මෙන්න මේතන. හරිද? දැන් මේ entries ටික අපි දෙන්න මොනවටද? A B C කියන එකනේ. ඒතකොට දැන් මෙතන A ගේ coefficient එක බිඳුවයි. B බිඳුවයි. හැබැයි C ගේ එකයි. අන්න එහෙනම් කෙලින්ම අපිට දාත හැකි. එක වැඩි කිරීම C නැත්තම් 1C කියන එක කෙලින්ම 2යි. ඕක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. C = 2 කෙලින්ම ගත හැකි. එහෙනම් දැන් එහෙනම් C ගේ වැලියු එක ගන්නවා නම් අපිට ඇත හැකි දෙවෙනි රෝ එකට. ඒක දැන් A කියන එක නෑ. 0 වැඩි කිරීම කියන්නේ 0 * A කියන්නේ 0 A නේ. එතකොට 0 එතනින් එන්නේ මෙතන B වල කොයිෆිෂන්ට් එක තියෙනවා. ආයෙ C වල තියෙනවා. ඉතින් අපි C ගේ වැලියු එක දන්න හින්දා දෙවෙනි රෝ එකෙන් එතන ඉක්වේෂන් එකක් හදාගෙන B ගේ වැලියු එක ගත හැකියි. එතකොට එක වැඩි කිරීම B කියන්නේ B -2 * C කියන්නේ -2C equals මෙතනින් එන වැලියු එක -3. දැන් එතකොට C ගේ වැලියු එක 2යි. ඒක මෙතනට දාලා B ගේ වැලියු එක ගත හැකියි. එතකොට B - 2 × 2 = -3. B = -3. 2 × 2 කියන්නේ 4. එතකොට -4 හැපැත්තට ගියහම +4 වෙනවා. B = -3 + 4. The answer is B = 1. අන්න එහෙනම් B ගේ වැලියු එකක් දන්නවා. එතකොට දැන් C ත් හරි B ත් හරි. එහෙනම් third row එකේ මෙතන 1යි මෙතනත් 1යි මෙතනත් 1යි. එහෙනම් A + B + C එකේ වෙනදී. එතකොට 1යි A 1යි B 1යි C සමානයි 6යි. එතකොට දැන් අපි B දන්නවා C දන්න හින්දා මේ වැලියුස් දෙක එතනට දානවා. B = 1 C = 2. So A + 1 + 2 = 6 and 1 + 2 = 3. When you move 3 to the other side 6 - 3 the answer is 3. A = 3. හරිද? එතකොට දැන් මේකෙදි අර එකපාරටම හැම උත්තරේම ගන්න බෑ. ආයේ පොඩි මේ සමීකරණ විසඳීමක් කරලා තමයි මෙතන ආන්සර් එකට එන්න වෙන්නේ. හරිද? එතකොට මේක තමයි අර Gaussian elimination method එක කිව්වේ. අපි මොකක් හරි එක එලිමන්ට් එකක් හොයාගෙන ඒකෙන් ඊළඟ එකට ගිහිල්ලා අර ඉක්වේෂන් සුළු කරන විදිහට තමයි එතන තරමක් දුරට වෙන්නේ. භාගයක් දුරට අපි වැඩේ හදා ගන්නවා මේට්‍රික්ස් වලින්. ඊටු ටික යන්නේ ඉක්වේෂන් සෝල්ව් කරන විදිහට. ඒතර ඕක තමයි අර මෙතන මේ මම අර ට්‍රයැන්ගල් එකෙන් දැම්මේ. මෙතන 1 1 1 ඊට පස්සේ එලිමන්ට්ස් තුන බිංදු තුන. ඔක එහෙම මතක තියාගත්ත එක ලෝවර් ට්‍රයැන්ගල් එක කියලා. ඒතර මේක Gaussian elimination. දැන් පළවෙනි මෙතඩ් එකට ඔය වැඩේ ඉවරයි. හැබැයි ඉතුරු ටික කියන්නේ දැන් ආන්සර් එක ගත්ත පළවෙනි මෙතඩ් එකෙන් දෙවෙනි මෙතඩ් එකෙන් කරන්නේ අපි එකපාරම ආන්සර් එක හොයනවා මේට්‍රික්ස් එකෙන්ම. ඒ කියන්නේ මෙහෙම භාගයක් කරගෙන ආවිල්ලා ඉතුරු භාගයේ ඉක්වේෂන් සෝල්ව් කරන්නේ නැහැ. ඔක්කොම ටික මේට්‍රික්ස් එකෙන්ම එකපාර සුළු කර ගන්නවා. එතකොට principal diagonal එකයි lower triangle එකයි බිඳුව කරලා හදාගන්න කොහොම Gaussian elimination method එක කියලා ඔහම භාගයක් හදාගෙන ආවිල්ලා ඉතුරු ටික ඉක්වේෂන් එක හදලා එතනින් ඉවර වෙනවා. ඒකෙන් හදන්න කිව්වොත් මේක මෙතඩ් එක. හැබැයි Gauss Jordan method එකෙන් හදන්න කිව්වොත් අපි ඒක කෙලින්ම මොනවාද identical matrix එකක් විදිහටම හදාගෙන යනවා. ඒ කියන්නේ principal diagonal එක ඔක්කොම එක වෙන්නත් ඕනේ, lower triangle එක upper triangle එකයි දෙකේම තියෙන elements ඔක්කොම 0 වෙන්නත් ඕනේ. හරි. දැන් මෙතනට වෙනකන් හදාගෙන ආවනේ. ඉතින් එතන ඉඳන් ඉතුරු ටික continue කරන්න තියෙන්නේ. එතකොට දැන් මේක lower triangle එක හරි principal diagonal එකත් හරි
මේක අයි කරන්න මෙන්න මේ වැලියුස් තුන ඔක්කොම 0 කරන්න තියෙනවා. ඉතින් ආයෙ කරන්න තියෙන්නේ අර විදිහටම රෝ ඔපරේෂන්ස් දාන්න. එහෙනම් දැන් පළවෙනි රෝ එකේ මෙන්න මේ එක එක අයින් කරන්න පුළුවන්. මම මේකෙන් මේක අඩු කරොත් නැත්නම් මේකෙන් මේක අඩු කරා මොකක් දෙකකින් කැමති එකක් දැන් කරත හැකියි. කොහොම හරි වෙන්න ඕනේ අර කලින් බිඳුව කරපු ඒවාට ආයෙ වැලියුස් දෙන්න බෑ. ඒක අවොයිඩ් වෙන විදිහට මොකක් හරි කරන්න තියෙනවා. නම් මම කරනවා දැන් පළවෙනි රෝ එකෙන් තර්ඩ් රෝ එක අඩු කරා නම් එක එකක් අඩු වෙලා බිඳුව වෙනවා. ඒතකොට එක අඩු කිරීම බිඳුව එකමයි, එක අඩු කිරීම බිඳුව එකයි, මේ බිඳුවයි. එක අඩු කිරීම එක අන්න එතන බිඳුව වෙනවා. මේක 6 - 2 4 වෙනවා. එහෙනම් ඒක තමයි පළවෙනි එකෙන් තියෙන්නේ. රෝ 1 එතකොට R1 - R3. එතකොට R1 - R3 කියන්නේ එක අඩු කිරීම බිඳුව එකම තමයි. එක අඩු කිරීම බිඳුව එකයි. එක අඩු කිරීම එක බිඳුවයි. එතන 6 අඩු කිරීම 2 4යි. පළවෙනි රෝ එක හරි. ඊළඟට R2 එක. R2 එකේදී මම පොඩ්ඩක් එකපාර ස්ටෙප් එකක් කරලා තියෙනවා. මෙතන මෙන්න මේ ඍණ දෙක බිඳුව කරන්න පුළුවන්. මේකට ධන දෙකක් දැම්මම අපි අර දැන් මුලින්ම කරා වගේ. හරිද? එතකොට මම මෙන්න මේක දෙකෙන් වැඩි කරොත් 2 × 1 2 වෙනවා. එතකොට 2 කියන්නේ මේක මේක එකතු කරත් එතකොට මේක +2 වෙනවා, මේක -2 වෙනවා. එතකොට බිඳුව වෙනවනේ. අන්න ඒ හින්දා මම තර්ඩ් රෝ එක දෙකෙන් වැඩි කරලා මේකට එකතු කරනවා. එතකොට එතනින් හදාගත්තොත් මෙතන ඉතින් බිඳුවයි බිඳුවයි කියන්නේ දෙවරක් බිඳුව බිඳුව දෙවරක් බිඳුව බිඳුව. මෙතන විතර වැලියු එක එන්නේ දෙවරක් 1 2යි. මේක දෙවරක් 2 4යි කියලා. ඒක ඉතින් පොඩ්ඩක් හිතෙන් කරන්න දැන් ආයෙ ලියන්න ඕනේ අර මෙතන කරා වගේ. එතන දැන් ෆස්ට් රෝ එක අපි කලින් සෝල්ව් කරා. මෙතන ඉතින් කරන්නේ R2 එකට තර්ඩ් රෝ එක දෙකෙන් වැඩි කරලා එන ආන්සර් එක එකතු කරනවා. එතකොට එනවා මෙතන තියෙන දැන් බිඳුව වැඩි කිරීම මෙතන බිඳුව වැඩි කිරීම 2යි කියන්නේ බිඳුවයි. එතකොට ඒක ප්ලස් සෙකන්ඩ් රෝ එක කියන්නේ බිඳුවයි. මේක දෙකෙන් වැඩි කරොත් ඒත් බිඳුව. එතකොට බිඳුව +1 කියන්නේ ඒක. මේක දෙකෙන් වැඩි කරොත් දෙවරක් එක 2යි. 2 ඍණ 2 කියන්නේ බිඳුවයි ආයි. අන්තිම එක දෙවරක් 2 4යි. 4 ධන ඍණ 3 කියන්නේ 4 3 අඩු කරාම 1යි. අන්න දැන් වැඩේ ගොඩක් දුරට හරි. තර්ඩ් රෝ එක මුකුත් කරන්න ඒක හැමම තියෙනවා. 0 0 1 and 2. දැන් බලන්න දැන් යට හරි කොහොමත් මෙතනත් හරි මේකත් හරි මෙන්න මේ එක එක නැති කරන්න ඕනේ. ඉතින් ඒක ලේසි. මේක අඩු කරා නම් මේකත් අයින් වෙලා යනවා. එහෙනම් R1 R1 - R2 පළවෙනි රෝ එකේ විතරක් මෙන්න මේක එක අයින් කරනවා. අර දෙක මුකුත් වෙන්නේ නැහැ. 0 1 0 0 1 0 1 0 0 1 2. ඒතකොට රෝ දෙක වෙනස් වෙන්නේ නැහැ. මේකෙන් මේ රෝ එක අඩු කරලා පළවෙනි එකට දානවා. එතකොට එක අඩු කිරීම බිඳුව එකයි. එක අඩු කිරීම එක බිඳුවයි. බිඳුව අඩු කිරීම බිඳුවයි. හතරෙන් එකක් ගියාම 3යි. හරි. දැන් එන්න මේක ඩෙන්ටිකල් වෙලා තියෙනවා. ප්‍රින්සිපල් ඩයගනල් එක හරි මේක තුන හරි. දැන් අන්න එකපාරටම උත්තරය දාතයි. මෙතන තර්ඩ් රෝ එකේ තියෙන C නේ. එතකොට C කෙලින්ම 2යි. එතකොට මෙතන තියෙන B කෙලින්ම 1යි. A කෙලින්ම 3යි. ඔක තමයි මෙතන ලියලා තියෙන්නේ. කෙලින්ම A 3යි. හරිද? B 1යි C 2යි. එකපාරම උත්තරය දාත හැකි එහෙම. මේට්‍රික්ස් එකෙන්ම අර විදිහට භාගයට හදලා ඉක්වේෂන් සෝල්ව් කරන්න නේද? එතකොට ඕක තමයි මේ එලිමන්ටරි ඔපරේෂන්ස් එකේ තියෙන්නේ. භාගයක් දුරට හදන් ගිහලා ඉක්වේෂන්ස් දානවා නම් ගේස් එලිමිනේෂන්. එතනයි මේක ත්‍රිකෝණ හැඩයට ගන්න එක. මේට්‍රික්ස් එක විතරක්ම පාවිච්චි කරලා හදනවා නම් මේක ගේස් ජෝඩ්.